කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතෘකාව තමයි නූතන කෘෂිකාර්මික අභියෝග. නූතන කෘෂිකාර්මික අභියෝග. නූතන කෘෂිකාර්මික අභියෝග. එතකොට ඒ කියන්නේ වර්තමානයේදී කෘෂිකර්මය කරගෙන යද්දී කෘෂිකර්මාන්තයේ නියැලෙද්දී විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. මේ මුහුණ දෙන අභියෝග අතර ප්‍රධාන කරුණු කීපයක් අපි සලකා බලමු. පළවෙනි එක තමයි ආහාර ද්‍රව්‍ය ආනයනය. අපි විස්තරාත්මකව කතා කරමු කරුණු පෙළ ගැස්සුවට පස්සේ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පසුගාමී තාක්ෂණය. ඒක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ විදිහට අපිට ගන්න පුළුවන් උපරිම අස්වනු විභවයක් කරා ළඟා නොවීම. මේක තමයි තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ විදිහට ගන්න පුළුවන් කෘෂි ව්‍යවසායකත්ව හිඟය. සහායක හිඟය. හරි. පස්වෙනි කරුණ විදිහට ගන්න පුළුවන් අහිතකර දේශගුණික බලපෑම්. හරි. හයවෙනි කරුණ විදිහට ගන්න පුළුවන් ජාන පිහිටුව සේවීම. මේවා තමයි ප්‍රධාන කරුණු පහ දැනට වර්තමාන කෘෂිකර්මාන්තයේ තියෙන ඒ කියන්නේ ලංකාව තුළ නූතන කෘෂිකර්මාන්තයේ තියෙන අභියෝග වශයෙන් ගන්න පුළුවන් මූලික කරුණු පහ තමයි මේ. අපි පළවෙනි කරුණ විස්තරාත්මකව කතා කරමු. පළවෙනි කරුණ විදිහට ගත්තේ ආහාර ද්‍රව්‍ය ආනයනය. ආහාර ද්‍රව්‍ය ආනයනය. ආහාර ද්‍රව්‍ය ආනයනය තුළින් කියන්න පුළුවන් වෙන්නේ දැන් හිතන්න ආහාර ද්‍රව්‍ය ආනයනය කියන්නේ පිටින් ගෙන්නනවා නම් දැන් සමහර වෙලාවට පිටින් ගෙන්නන ආහාර ද්‍රව්‍ය ලංකාවේ තුල ඒ කියන්නේ ලංකාව තුල තියෙන මිලත් එක්ක සංසන්දනය කරලා බලද්දී පිටින් ගෙන්නන එක මිල අඩුයි. ඒ කියන්නේ මේක ඩොලර්ස් වලින් හරියනවා. මිල අඩු වෙනවා. මිල අඩු වුණාම ඒ කියන්නේ ලංකාව තුල නිෂ්පාදනය කරනවට වඩා පිටින් ගෙන්නන එක ලාභ කියලා සලකලා ඒ අදාළ ඒ කියන්නේ රජයන් මගින් අදාළ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරනවා. එහෙම ආනයනය කිරීම සිදු කිරීම තුළින් ඒ අදාළ භෝගයට මොකද වෙන්නේ? ලංකාව තුළ නිෂ්පාදනය කිරීම තුළින් ලබාගත හැකි මිල සහ ලාභය පිළිබඳ ගැටලුවක් වෙනවා. ඒක තමයි ආහාර ද්‍රව්‍ය ආනයනය. එතකොට දැන් ගොඩක් ආහාර ද්‍රව්‍ය ආනයනයේදී අපි කතා කරනවා තීරුබදු. ඒ කියන්නේ විවිධ රටවල් වලින් ලංකාව වගේම එක එක රටවල් වලට බදු ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ භාණ්ඩයක් යම්කිසි භාණ්ඩයක කෘෂිකාර්මික නිෂ්පාදනයක් එයාලගෙන් ගන්නවා නම් බදු ප්‍රමාණයක්. දැන් මේ දෙක කතා කරලා බලද්දී අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ ලෝක වෙළඳ සංවිධානය හරහා තමයි එක් විදිහකට බදු නිර්ණය වෙන්නේ. ඒ කියන්නේ ලෝක වෙළඳ සංවිධානය. ඒ කියන්නේ අපි කියනවා WTO. ඒ කියන්නේ World Trade Organization. World Trade Organization. WTO. ඒ කියන්නේ අපි ගිවිසුම් ගත වෙලා තියෙන සමහර ගිවිසුම් වලට මේ බදු සහිතව තමයි අපි ද්‍රව්‍ය ආනයනය කරන්න ඕන කියලා.
ඒත් එක්ක බලද්දී ඒ ගිවිසුම් සමහර වෙලාවට ලෝක වෙළඳ සංවිධානයේත් එක්ක ගිවිසුම් ගත වෙන්න පුළුවන්. එහෙම ඒ හින්දා සමහර දේවල් තීරුබදු ඒ කියන්නේ තීරුබදු ඉහළ යාම පහළ යාම මත තීරණය වෙලා ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න පුළුවන්. ඊට අමතරව අපි මුලින් කතා කරා ගිවිසුම් සම්බන්ධ. ගිවිසුම් ගද්දී ගිවිසුමක් තියෙනවා දකුණු ආසියානු සහයෝගිතා ගිවිසුම. අපි නැත්තම් කියනවා සත්තා කියලා. South Asian Partnership Trade Agreement. ඒක South Asian Partnership Trade Agreement. ඒ කියන්නේ දකුණු ආසියාතික සහයෝගිතා වෙළඳ ගිවිසුම කියලා මේ ගිවිසුම් ගත වෙලා ඒ අදාළ රටවලින් තීරුබදු රහිතව හෝ සහිතව අදාළ භාණ්ඩය ලංකාව තුළට ආනයනය කිරීම සිදු කරනවා. හරිද? ඒ තමයි ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධව කතා කිරීමේදී අපිට ගන්න පුළුවන් කරුණු. ආහාර ද්‍රව්‍ය ආනයනයේදී ලංකාව ගැන සලකා බලද්දී ප්‍රධානම භෝග දෙකක් විදිහට අපිට ගන්න පුළුවන්. උදාහරණ විදිහට මොනවද? ලොකු ලුණු සහ ආර්තාප. මේ ප්‍රධාන ඒ කියන්නේ තව මේවා තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ විවිධ ගිවිසුම් හරහා හෝ නැත්නම් රටත් එක්ක ඇති වෙන සම්බන්ධ සහයෝගිතාව හරහා මේ ඒ කියන්නේ මේ ආනයනය කරන කන්සෙප්ට් එකට ගොඩාක්ම අයිති වෙන කෘෂි නිෂ්පාදන දෙකක් තමයි ලොකු ලුණු සහ අර්ථාපල කියන එක අපිට සලකන්න පුළුවන්. අපිට දෙවෙනි කරුණ විදිහට ගන්න පුළුවන්. අපි කලින් කතා කරා පසුගාමී තාක්ෂණය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ජීවත් වෙන කාලපරාසය තුළ ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2026 කියලා. මේ 2026 දී ලංකාව විදිහට රට තුළ කෘෂි නිෂ්පාදනය සිදුවන ආකාරය සහ අනෙකුත් දියුණු රටවල් සිදුවන ඒ කියන්නේ කෘෂි කර්මික කටයුතු සිදුවන ආකාරයත් එක්ක බලද්දී එයාලා පාවිච්චි කරන ඒ කියන්නේ අනෙකුත් රටවල් භාවිතා කරන තියුණු තාක්ෂණික ක්‍රම සහ විවිධ උපක්‍රම ලංකාව තුළ භාවිතා කරනවද නැද්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ. පසුගාමී තාක්ෂණය කියන්නේ ඒ රටවල් දෙක අපි සමාන්තරව ඉස්සරහට ගමන් නොකිරීම. ඒ කියන්නේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය තුළින් භාවිත කරන නවීන තාක්ෂණය හෝ වේවා අනෙකුත් ඒ කියන්නේ කෘෂිකර්මාන්තය සම්බන්ධ අදාළ කටයුතු වලදී අනෙකුත් රටවල් දෙක බලද්දී අපි සෑහෙන පසුපසින් ඉන්නේ. ගොඩක් බලද්දී තාක්ෂණික දැනුම ඇති. එතකොට ඒකෙදි ගන්න පුළුවන් පළවෙනි එක යාන්ත්‍රීකරණය නොවීම. යාන්ත්‍රීකරණය අඩුයි. ඊට පස්සේ ගන්න පුළුවන් වගාක්‍රම අඩුවීම, දියුණුව අඩුවීම. එතකොට දියුණු ප්‍රභේද වගා නොකිරීම. දියුණු ප්‍රභේද වගා නොකිරීම. පසු අස්වනු තාක්ෂණය අඩුවීම. මේ හේතු නිසා පසුගාමී තාක්ෂණය කියන්නේ පසුගාමී තාක්ෂණයට උදාහරණ වශයෙන් යාන්ත්‍රීකරණය නොවීම, වගාක්‍රම දියුණු නොවීම, දියුණු ප්‍රභේද වගා නොකිරීම, පසු අස්වනු තාක්ෂණය දියුණු නොවීම වගේ කරුණු ගන්න පුළුවන් පසුගාමී තාක්ෂණයේ යටතේ. ඊළඟ එක අපිට ගන්න පුළුවන් තුන්වෙනි කරුණ විදිහට අපිට ගන්න පුළුවන් උපරිම අස්වනු විභවය කරා ළඟා නොවීම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ප්‍රභේදයක් ගත්තාම එක ඒ කියන්නේ විවිධ දේශගුණික තත්ත්ව යටතේ ඒ ප්‍රභේදය තුළ උපරිම ලබා දෙන්න පුළුවන් අස්වනු ප්‍රමාණයක් තියෙනවා. ඒ අස්වනු ප්‍රමාණය මම කලින් කිව්වා වගේ විවිධ දේශගුණික තත්ත්ව සහ විවිධ හේතු මත වෙනස් වෙනවා. ඕක ලංකාව වගේ රටක දැන් අදාළ භෝගයක් ගත්තාම මේ සුවිශේෂී භෝගයක් ගත්තාම ඒකේ අදාළ ෆුල් පොටෙන්ෂියල් හාවස්ටිං ඒ කියන්නේ ෆුල් පොටෙන්ෂියල් යීල්ඩ් එකට
ළඟා වීමට නොහැකි වීම අපි හිතනවා වර්තමානයේ දැනට තියෙන ලොකු කෘෂිකාර්මික අභියෝගයක් විදියට. එතනදී අපි ගන්නවා ඒ කියන්නේ මේකට අපිට ප්‍රධාන හේතු වශයෙන් ගන්න පුළුවන් රෝග සහ පලිබෝධ හානි රෝග හා පලිබෝධ හානි ගන්න පුළුවන් ශේෂ්ත්‍ර ගැටලු ගන්න පුළුවන් ඊට අමතරව දි- ඊට අමතරව දියුණු ප්‍රභේදවල හිඟකම ගන්න පුළුවන් ප්‍රභේදවල හිඟකම ගන්න පුළුවන් හිඟකම එතකොට උපරිම අසන විභවයට යන්න බැරි වෙන්නේ මොකක්ද හේතුව පළවෙනි එක ගන්න පුළුවන් අපි දියුණු ප්‍රභේදවල හිඟකම ඊට පස්සේ රෝග හා පලිබෝධ ඊට පස්සේ ශේෂ්ත්‍ර ගැටලු විදිහට ප්‍රධාන කොටස් තුනකට අපිට මේක හදලා ගන්න පුළුවන් උපරිම අසන විභවය තරහා ගන්න ඕනෙම කියන එක. අපිට ඊළඟ කරුණු විදිහට ගන්න පුළුවන් අපි ඉස්සෙල්ලා කතා කරා කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යවසායකත්ව හිඟකම හිඟකම. මේ කියන්නේ මෙහෙමයි. දැන් ව්‍යවසායකත්වය කියන්නේ තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් විදිහට හිතලා ලාභ ලබා ගැනීමේ අරමුණින් සිදු කරනවා නම් ඒක අපේ ව්‍යවසායකත්වය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ව්‍යවසායකත්වයේ විදිහට කරගෙන යනවා නම් ඒ කියන්නේ මේකට නිසි දැනුමක් සහ නිසි තාක්ෂණික ක්‍රමයක් ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු දේවල් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ වගේ එකට එන්නේ. එතකොට මේක ව්‍යවසායකත්වයේ යටතේ හොඳ කළමනාකරණයක් තියෙනවා. එතකොට මේ කළමනාකරණය ලංකාව තුළ ඇත්තටම පහළ වශයෙන් තියෙනවා. එතකොට මේකත් එක්ක සම්පාත වෙනවා. මොකද්ද? අස්වනු අඩු වෙනවා, ලාභය අඩු වෙනවා. හරිද? දැන් එතකොට ව්‍යවසායකත්වයෙන් ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන මේක ව්‍යාපාරයක් විදියට. ඒ කියන්නේ සමහර අය ඉන්නවා කාලයක් තිස්සේ කරගෙන යන නිසා කරන්න ඕන. සමහර අය ඉන්නවා මේක නොකර බැරිකමට කරනවා. සමහර අය ඉන්නවා කියන්නේ සුළු පිරිසක් ඉන්නවා තමන්ගේ ලාභය ටාගට් කරන තමන්ගේ ආදායම ටාගට් කරගෙන තමන් වගා කරන කියන්නේ ඉඩ ප්‍රමාණයක් වෙනවනේ ඒ ඉඩ ප්‍රමාණය උපරිම එයාගේ ආදායමක් කරා යන්න බලාපොරොත්තුෙන් කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට කියනවා ව්‍යවසායකයෝ කියලා. දැන් ව්‍යවසායකත්වයේ යටතේ අනිවාර්යෙන් හොඳ කළමනාකරණයක් තියෙනවා. හොඳ කළමනාකරණයක් තිබුණේ නැත්නම් වෙන්නේ අස්වනු ප්‍රමාණය පහළ යනවා. ඒ කියන්නේ අවසානයේ ලාභය පහළ යනවා. ඒකත් එක්ක බලද්දී එතකොට කෘෂිකර්මයේ යෙදෙන පිරිස අඩු වෙනවා. තේරෙනවනේ? අපි දැන් අවසාන කරුණු දෙක සාකච්ඡා කරමු. අනිත් එක තමයි අහිතකර දේශගුණික බලපෑම. අහිතකර දේශගුණික බලපෑම. අහිතකර දේශගුණික බලපෑම කියලා බලද්දී ඔයාලට මේ මෑතකදී සිදුවෙච්ච ධර්ම දේ තමයි දීප්‍රාස ලිපිනාව. ඒ අදාළේ අහිතකර තත්ත්වයක්ද එක කොපමණ කෘෂි කර්මාන්තයට සහ අනෙකුත් අංශවල සෑහෙන බලපෑමක් ඇල්ල කරාද කියන එක ඒක තමයි හොඳම උදාහරණය මෑතකදී වෙච්ච. එතකොට මේකට ගන්න පුළුවන් අපිට වර්ෂාවනේ. මේ කෘෂි කර්මාන්තයේ දෙක ගද්දි ජලය ඕන. ජලය ගද්දි අපි නිවර්තන කලාපීය රටක් විදිහට අපි ප්‍රධාන වශයෙන් වර්ෂාව මත තමයි යැපෙන්නේ. එතකොට වර්ෂාව කියන එක ප්‍රධාන සීමාකාරී සාධකයක් කියලා කියනවා. එතකොට වර්ෂාව ගත්තොත් නිසි කලට ලැබෙන්නත් පුළුවන්. ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. එතකොට මේ ලැබෙන ප්‍රමාණය අධික ලෙස ලැබෙන්නත් පුළුවන්. ඒකත් අහිතකර තත්ත්වයක්. මේක නොලැබීම කොහොමද අහිතකර තත්ත්වයක්? ලැබෙන එක අවශ්‍ය කාලෙට ලැබෙන ප්‍රශ්නේ නෑ. අධික ලෙස ලැබෙනවා කියන්නේ ඒකේ ඊට වැඩිය අහිතකර තත්ත්වයක්. එතකොට ලැබෙන්නේ නැහැ කියන්නේ මෙතන නියගය ඇති වෙනවා. අනිත් එක තමයි දැන්
වර්ෂාව ඒ කියන්නේ ජලය වගේම අදාළ ඒ කියන්නේ නිවර්තන කලාපයේ රටක් විදිහට අදාළ උෂ්ණත්වය තියෙනවා. මේ උෂ්ණත්වය මෑතකදී ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය විවිධ හේතු නිසා අධික ලෙස ඉහළ ගිහිල්ලා. උෂ්ණත්වය ඉහළ යාම තුළ අදාළ ඒ කියන්නේ යම්කිසි භෝගයකට අදාළ අස්වැන්නක් හොඳ අස්වැන්නක් ලබා දීමට ප්‍රශස්ත උෂ්ණත්වයක් වෙනවා. ඒ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වීම තුළින් මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනයේ අඩු වීම තමයි සිද්ධ වෙන්නේ. අපිට අවසාන කරුණු විදිහට ගන්න පුළුවන් ජාන කීටුව ක්ෂය වීම. ජාන කීටුව ක්ෂය වීම. දැන් ඒ කියන්නේ මෙහෙමයි. කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මාන්තයත් එක්ක ප්‍රධාන භෝග නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා කෘෂිකර්මික භෝග ඒවල අදාළ ඥාන ප්‍රභේද තියෙනවා. දෙමුහුම් ප්‍රභේද තියෙනවා. මේ දෙමුහුම් ප්‍රභේද, ඒ කියන්නේ විවිධ ආස්වන මට්ටම් කරා යන දෙමුහුම් ප්‍රභේද තියෙනවා. එතකොට ඒ දෙමුහුම් ප්‍රභේද, ඒ කියන්නේ අදාළ ඒ කියන්නේ ශාඛ ප්‍රභේදයක් ගත්තොත් ඒ ශාඛ ප්‍රභේදයේ ඒ අදාළ නිෂ්පාදනය අදාළ අස්වනු කරා යාමට තියෙන මේ කියන්නේ හැකියාව ඥාන මගින් ඒක තීරණය කරනවා. එතකොට ඒ කියන්නේ හොඳ ප්‍රභේද දෙමුහුම් ප්‍රභේද ඒ කියන්නේ ලෝකයේ තුලින් වගේම ලංකාව තුලින් ඒ කියන්නේ ලංකා පරිසර පද්ධති තුල තොරන් වී යාමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම්ම ආර්ථික වාසිදායි ඒ කියන්නේ යම්කිසි ආර්ථික වාසිදායි හඳුනා නොගත් ශාඛ ප්‍රභේද තියෙනවා. ඒ ශාඛ ප්‍රභේද වලින් ආර්ථික වාසියක් ලබා නොගෙනම ඒව දැනට ෂේ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඥාන කීටෝ කියන්නේ ඒ අදාළ අස්වනු කරා යාමට තියෙන ඥාන තියෙන ප්‍රභේද ඒවා වඳවීම හෝ ෂේ වෙලා යාම ඉතින් තමයි කියන්නේ ඥාන කීටෝ ෂේ වීම කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු දැන් අපි කලින් කතා කරේ කෘෂි කර්මාන්තයේ පවතින අභියෝග. මේ අභියෝග අවම කර ගැනීම අවම කිරීම හෝ ජය ගැනීමට ලබාගත හැකි ක්‍රියාමාර්ග විදිහට ක්‍රියාමාර්ග කතා කරනවා. පළවෙනි දේ අපි යම්කිසි නිෂ්පාදනයක් යම්කිසි වගාවක් නැත්නම් ඕනම දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒකට අදාළ මිලක් තියෙනවා සාධාරණ මිලක්. ඒ මිලත් එක්ක බලද්දී ලංකාව තුළ මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළම විශේෂම දේ තමයි මේ මිල ඉහළ යාම පහළ යාම. ඒ කියන්නේ ඒක අවිනිශ්චිත ලෙස ඉහළ යාම සහ පහළ යාම කියන මේ කරුණු දෙකම සිද්ධ වෙනවා. එතකොට පළවෙනි දේ තමයි කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය. ඒ කියන්නේ මිල වෙනස් වීම. මිල ඉහළ යාම සහ පහළ යාම. පළවෙනි එක කෘෂිකාර්මික භාණ්ඩවල මිල ඉහළ යාම පහළ යාම. නැත්නම් අපි කියනවා මොකද්ද? උච්චාවචනය. උච්චාවචනය පාලනය කිරීම. නවත්තන්න පුළුවන් නම් හොඳයි. නමුත් පාලනය කිරීමක් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. හරිද? දෙවෙනි එක තමයි නව තාක්ෂණය හඳුනා ගැනීම. නව තාක්ෂණික ක්‍රම. මේ තාක්ෂණික ක්‍රම ගැන කතා කරද්දී ලංකාව තුළ වර්තමානයේ රජයේ සහ පෞද්ගලික සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘති තුළින් කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘති එතකොට ඒ වගේ රෙසිලියන්ස් ඒ කියන්නේ ඒවල අභියෝග ජය ගැනීම ව්‍යාපෘති වගේ ඒවා හරහා තරුණ සහ අදාළ මේ ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යන්න පුළුවන් අයට මේ තාක්ෂණික ක්‍රම ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඒකත් එක්ක
යම්කිසි ප්‍රවණතාවයක් දැන් රට තුල තියෙනවා විශේෂයෙන් තරුණයන් අතර ඒ කියන්නේ මේ මොනවාද ගන්න පුළුවන් මේ පොලිටනල් භාවිතය ඊට අමතරව ග්‍රීන් හවුසස් භාවිතය ඒ වගේ අර අඩු අඩු වෙලාවකින් නැත්නම් අඩු ප්‍රමාණයක වගා කරලා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට තරුණ ප්‍රජාව වර්තමානයේ තුල විවිධ හේතු නිසා සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් ලංකාව තුල. අපි ඊළඟට ගත්තොත් අපි අවසානටම කතා කරා ඉස්සෙල්ලා දේශීය ජාන කීටුව වැඩි දියුණු කිරීම. අපි ඉස්සෙල්ලා ජාන කීටුව කියන්නේ මොකක්ද කියන එක කතා කරානේ. ඒ කියන්නේ කෘෂිකාර්මික භෝග ගත්තාම අදාළ විභව වස්සන්න කරා යාමට තියෙන දෙමුම් ප්‍රභේද කියන විශේෂය. ඒ දෙමුම් ප්‍රභේද කියන්නේ විවිධ ජාන සැකසුම්. ඒ ජාන සැකසුම් ලංකාව තුළින් මෙන්ම ලෝකේ වෙනත් රටවල ඒවා ෂේ වී යාම සිදුනවා. ඒ ෂේ වී යාමට නොදී ඒ අදාළ ජාන ආරක්ෂා කර ගැනීම සිදු කරන්න. ඒකට ජාන බැංකු කියලා කියනවා. ඒ කියන්නේ ඒ වගේ සමහර දේවල් පරණ සංකල්ප වෙන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ හතරවෙනි එක විදිහට ගන්න පුළුවන් කෘෂි නිෂ්පාදන සඳහා නිෂ්පාදනවල පිරිවැය අවම කිරීම. පිරිවැය අවම කිරීම. අපි ඉස්සෙල්ලා කතා කරා මිල. දැන් කතා කරන්නේ පිරිවැය. මිල කියන්නේ ප්‍රයිස් එක, පිරිවැය කියන්නේ කොස්ට් එක. එතකොට දැන් මෙයා යම්කිසි මිලක් යටතේ මේ යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කරාට පස්සේ එනවා මොකද්ද? ආදායමක්. ඒ කියන්නේ ඉන්කම් එකක්. හරි. ඉන්කම් එකෙන් අඩු කරනවා අපි කොස්ට් එක අඩු කරාට පස්සේ එනවා මොකද්ද? ආදායමෙන් වියදම අඩු කරනවා ප්‍රොෆිට් එක. නැත්නම් අපි කියනවා ලාභය කියලා. එතකොට මේ ඔයාලට තේරෙනවා ඉන්කම් එක වැඩි වෙනවා නම් මිල වැඩි වෙනවා. නැත්නම් අඩු මිල වැඩි වෙන එක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. නැත්නම් අඩු මිලක් යටතේ මේ අලෙවි කරන ප්‍රමාණය වැඩි වෙනවා. කොස්ට් එක දැන් කාලයක් දෙකම ඒ කියන්නේ වැය වෙන පිරිවැය කාලයක් දෙකම වැඩි වෙනවා කියන්නේ කොස්ට් එක වැඩි වෙනවා කියන්නේ අපිට ලබා ගන්න පුළුවන් ප්‍රොෆිට් එකෙන් එන්න අඩුයි. ඒ නිසා මේ පිරිවැය අවම කිරීම පිරිවැය අඩු කිරීම තුලින් ලබාගත හැකි ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් එතකොට පිරිවැය කියනකොට අපිට මොනවද එන්නේ? කොටස් අපි එක වෙනම කතා කරමු. ඊට පස්සේ දැන් මේ අපි ඊළඟට කතා කරමු දැන් මේ භාණ්ඩවල මිල තියෙනවනේ. කෘෂිකාර්මික භාණ්ඩවල මිල ගත්තාට පස්සේ මේක මිල වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා ගොවියට හම්බ වෙන මිල. අනිත් එක තියෙනවා පාරිභෝගිකයට. පාරිභෝගිකයට හම්බ වෙන මිලක් තියෙනවා. මේ දෙකම පාලනය වෙන්න ඕන. ඒ කියන්නේ එතකොට ගොවියට හම්බ වෙන මිල පාලනය වෙන්න නම් විශේෂ කරුණු කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි හොඳ මිලක් ගන්න නම් මොකක්ද වෙන්න ඕන? පසු අස්වනු හානි අඩු වෙන්න ඕන. පසු අස්වනු හානි අඩු වෙනවා. ඒ කියන්නේ විලෙන්දෙක් ගන්නවා නම් ඒ විලෙන්දත් හරියට මේක හොඳට මේ බලලානේ ගන්නේ චෙක් කරලානේ ගන්නේ. එතකොට ඒකෙදි ගත්තාම පසු අස්වනු හානි ප්‍රමාණය අඩු වෙනවා. ඊට අමතරව මිලක් ගන්න පුළුවන් විදියක් මොකක්ද? අපි කෙලින්ම නිෂ්පාදනය ඒ කියන්නේ දැන් අපි හිතමු මෙරිස් කියලා. අපි මිරිස් විකුණනවා. මිරිස් විකුණනවා වගේම අපිට මිරිස් වලින් අග එකතු කරපු නිෂ්පාදනයක් විදිහට එළියට දාන්න පුළුවන්. නිමි භාණ්ඩයක් විදිහට. ඒ කියන්නේ value added products කියලා කියන්නේ. ඒ කියන්නේ නිමි භාණ්ඩ නිෂ්පාදනය. නිමි භාණ්ඩ නිෂ්පාදනය. මේවා ක්‍රම තියරි ප්‍රායෝගික කරනකොට ගැටලු තියෙනවා. නමුත් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ප්‍රායෝගික කරද්දී විවිධ ගැටලු එනවා. ඉස්සරලාම කතා කරන්නේ මේකද කතා කරන්නේ තියරියක් සම්බන්ධ. ඊට පස්සේ තියෙනවා
සහතික මිල. සහතික මිලක් තියෙනවා. හරිද? ඊට අමතරව ගබඩා පහසුකම් තියෙනවා. ගබඩා පහසුකම් දියුණු වෙනවා. මේවා දියුණු වුණොත් නිෂ්පාදනය මොකද්ද වෙන්නේ? ක්වොලිටි එක වැඩි වෙනවා. දීම තුලින් ලබාගත හැකි මිල වැඩි වෙනවා. මිල වැඩි වීම තුලින් ලබාගත හැකි ආදායම වැඩි වෙනවා. අපි කොස්ට් එක ගැන පස්සේ කතා කරමු. එතකොට පාරිභෝගිකයා දැන් මේ නිෂ්පාදනය ගන්නකොටත් ඒ මිලත් නිසි ආකාරයෙන් නියාමනයක් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි ගමු නව තාක්ෂණය. නව තාක්ෂණය යටතේ සමහර වෙලාවට සාම්ප්‍රදායික තාක්ෂණය යොදා ගන්න වෙන අවස්ථාවක් තියෙනවා සමහර තැන්වල. නමුත් අපි තියරියක් විදිහට ගන්නවා සාම්ප්‍රදායික ප්‍රමාණය අඩු වෙන්න ඕන. සාම්ප්‍රදායික තාක්ෂණය අඩු වෙන්න ඕන. ඒකදී නව තාක්ෂණය වැඩි වෙන්න ඕන. නව තාක්ෂණය වැඩි වීම තුළින් මොකද්ද මේකේ අල්ටිමේට් ගෝල්? ඒ කියන්නේ අවසානයේට මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? ඵලදායීතාව වැඩි වෙන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. දැන් එතකොට අපි කතා කරන්නේ නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සම්බන්ධව නව තාක්ෂණික ක්‍රම ගද්දී සාම්ප්‍රදායික ක්‍රම භාවිතය අඩු වෙන්න ඕන. නමුත් සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරන්න වෙන තැන තියෙනවා. ඊට පස්සේ දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කරන්න ඕන. දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කිරීම තුළින් මොකක්ද වෙන්න ඕන? ඵලදායීතාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ කිසි කෘෂිකර්මාන්තයේ යෙදෙන්න යම්කිසි කාලයක් වැය කරනවා නම් යම්කිසි ඉඩු ප්‍රමාණයක ඒක වගා කරනවා නම් ඒ අදාළ ප්‍රමාණයෙන් ලබාගත හැකි උපරිම අස්වන ප්‍රමාණය තමයි දියුණු තාක්ෂණික ක්‍රම මගින් යාම තමයි අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟට බලමු දේශීය ජාන කීටුව වැඩි කිරීම තුළින් මොකක්ද වෙන්නේ? දේශීය ජාන කීටුව වැඩි කිරීම මගින් මොකක්ද වෙන්නේ? වැඩි කිරීම මගින් වෙනවා පළවෙනි එක තමයි ඉස්සෙල්ලා කතා කරා ආර්ථික ඵලදායීතාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි. හරිද? ඊට පස්සේ අස්වනු වැඩි වෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ කියන්නේ අස්වනු වැඩි වීම කියන්නේ අපිට ගන්න පුළුවන් විභව අස්වනු කරා ළඟා වීම කියමුකෝ. ළඟා වීම සිද්ධ වෙන්න පුළුවන්. මේකට උදාහරණයක් විදිහට මොකක්ද අපිට ගන්න පුළුවන්? ලවණතාවයට රසයේ තියෙන ලවණතාවයට වෘත්තු දෙන භෝග නිෂ්පාදනය කිරීම අපිට ගන්න පුළුවන් දේශීය ජාන කීටුව දියුණු කිරීම සඳහා උදාහරණයක් විදිහට. ඊට පස්සේ අපි ගමු කෘෂි නිෂ්පාදනවල පිරිවැය අඩු කිරීම කොහොමද කරන්නේ? අපි ඉස්සෙල්ලා කතා කරා පිරිවැය අඩු කරන විදි කොහොමද වෙන්නේ? පිරිවැය අඩු කරන්න නම් භාවිතා කරන ඉඩම් කාර්යක්ෂමව භාවිතය කරන්න. කාර්යක්ෂම භාවිතයකට ලක් කරන්න ඕන. ඊට පස්සේ ගන්න පුළුවන් ආනයනය කරන ඕක මෙරට තුල නිෂ්පාදනයට උනන්දු කිරීම. හරි. ඊට පස්සේ ගන්න පුළුවන්
ඒ කියන්නේ භාණ්ඩ හා නිෂ්පාදන. ඒ කියන්නේ රට තුළ භාණ්ඩ හා නිෂ්පාදන සැලසුම් සැලසුම් සහගතව නිපදවීම. ඒ කියන්නේ දීර්ඝකාලීන ප්ලෑන් එකක් යටතේ දීර්ඝකාලීන සැලසුමක් යටතේ අදාළ ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය ඒ කියන්නේ අතිරික්තයක් වෙන කාලා තියෙනවා. ඊට පස්සේ ඒ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කාලයක් තියෙනවා. අඩු කාලයක් තියෙනවා. ඒ අදාළ කාල ඉස්සරලාම අපි ඇනලයිස් කරලා ඒ කියන්නේ සැලසුම් කරලා ඒකට අදාළව නිෂ්පාදන කටයුතු ප්ලෑන් කරගෙන යන්න ඕන කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. අපි මේ වෙනකන් කතා කරපු කරුණු සම්බන්ධව වැඩිදුර විස්තර ඒ කියන්නේ වර්ෂ සමහර තොරතුරු අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒත් නූතනම ඒ කියන්නේ අප්ඩේට්ම කරුණුත් එක්ක අපේ නිබන්ධනය අන්තර්ගත කරලා තියෙනවා. අපි මේ නිබන්ධනය සාකච්ඡා කරනවා අපේ ඔන්ලයින් පන්තිය තුලින්. ඔන්ලයින් පන්තිය සඳහා සම්බන්ධ වීමට WhatsApp අංකයක් මම යටින් දාන්නම්. ඒ අංකය යටතේ තියෙන WhatsApp සමූහයට එකතු වෙන්න. මේ ඔන්ලයින් පන්තියේදී මේවා සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඊට අමතරව මේවා ඉලක්ක කරගෙන අනුමාන ප්‍රශ්න සකස් කරලා තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ඒවා සාකච්ඡා කිරීම තුළින් ඔයාලට ප්‍රායෝගිකව ඒ කියන්නේ ප්‍රායෝගිකව තියෙන ගැටලු සහ කොහොමද ප්‍රායෝගිකව ෆීල්ඩ් එක කරන්නේ කියන එකත් අපි උදාහරණ සහිතව පැහැදිලි කරනවා. ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන WhatsApp අංකයට අංකයෙන් සම්බන්ධ වෙලා ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න. ඔන්ලයින් පන්තියට සහභාගී වීම තුළින් අපේ නිබන්ධනය ලබා ගන්න පුළුවන්. ඒකේ වැඩිදුර විස්තර මේකදී අන්තර්ගත වෙනවා. අපි ඊළඟට කතා කරමු ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තිය සම්බන්ධව. ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්ති. ඒ කියන්නේ National Agricultural Policy. එතකොට ඇයි මේ ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තියක් තියෙන්නේ? මොකද්ද මේකේ අරමුණ කියන එකත් අපි කතා කරද්දී දැන් කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ ප්‍රධාන වශයෙන්ම ආහාර භෝග නිෂ්පාදනය, ආහාර භෝග අපනයනය, විසිතුරු මල් වගේ ක්ෂේත්‍ර වලට මේ වගේ ප්‍රධාන ක්ෂේත්‍ර වලට මොකද්ද? ඒවල තියෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා තමයි මේ ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තිය හදන්නේ. හරිද? මේ තුලින් මොකක්ද වෙලා තියෙන්නේ? ආහාර සුරක්ෂිතතාව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ රැකියා අවස්ථා ලැබිලා තියෙනවා. රැකියා අවස්ථා ලැබිලා තියෙනවා. ඊට අමතරව අලෙවිකරණ ගැටලු නිරාකරණය කරලා තියෙනවා. එතකොට ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවල ආහාර භෝග නිෂ්පාදනය, ආහාර භෝග අපනයනය, විසිතුරු මල් වගාව වගේ ක්ෂේත්‍රවල තියෙන ගැටලු නිරාකරණය කර ගැනීම තමයි ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තිය නිර්මාණය කළ තියෙන National Agricultural Policy. ඒකෙදි අල්ටිමේට් ගෝල් එකේදී අපි කතා කරන ප්‍රධාන ප්‍රතිඵල විදිහට ආහාර සුරක්ෂිතතාවය දිනවීම, රැකියා අවස්ථා ඇති කිරීම සහ අලෙවිකරණ ගැටලු අඩු කිරීම තමයි ප්‍රධාන දේවල් විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තියේ අරමුණු වශයෙන් අපිට ගන්න පුළුවන්. අපි එකින් එක කතා කරමු. පළවෙනි එක තමයි ජාති පෝෂණ අවශ්‍යතා සහවුරු කිරීමක්
ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීම. පළවෙනි කාරණා. දෙවෙනි කරුණ විදිහට ගන්න පුළුවන් කෘෂිකාර්මික ඵලදායීතාව වැඩි කිරීම ඊට අමතරව පිරසාර බව වැඩි කිරීම. ඒ කියන්නේ සස්ටේනබල්. ඒ කියන්නේ දීර්ඝකාලීනව පැවැත්ම. කාලයකට විතරක් නෙවෙයි දීර්ඝකාලීනව පැවැත්ම වැඩි. ඊළඟට ගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩි දෙන කිරීම. ඒ කියන්නේ ආදායම් මාර්ග වැඩි කිරීම තුළින් ආදායම වැඩි වීම එක පුද්ගල ආදායම වැඩි කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නලස් වීම. ඊළඟට ගන්න පුළුවන් ගොවිපළ පිරිවැය. නැත්නම් අපි කියන කොස්ට් එක. අඩු කිරීම තුළින් ආදායම වැඩි කිරීම. නැත්නම් ලාභය වැඩි කිරීම. ලාභය වැඩි කිරීම. ඒකෙන් වෙන මොකද්ද? නිෂ්පාදන ධාරිතාවයක් වැඩි වීම. නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. හරි. එතකොට අපනයන ක්‍රියාවලිය ආහාර අපනයන ක්‍රියාවලිය ගෝලීයකරණයත් එක්ක ගෝලීයකරණයත් සමග වැඩි දියුණු කරගන්න. වැඩි දියුණු කරගන්න. අපි ඉස්සෙල්ලා කතා කරා ඊට පස්සේ පිරසාර බව වැඩි වෙනවා. ඒ කියන්නේ අපනයන ක්‍රියාවලියක් වැඩි කරනවා. අනිත් එක තමයි රැකියා අවස්ථා වැඩි කිරීම තුළින් වැඩි කිරීම සඳහා වෙනත් කර්මාන්ත බිහි කිරීම. ඒ කියන්නේ කෘෂිකර්මය ආශ්‍රිතව. කෘෂිකර්ම ආශ්‍රිතව වෙනත් කර්මාන්ත බිහි කරනවා. අනිත් එක තමයි කෘෂිකර්මාන්තයේදී පරිසරයට හිතකර සෞඛ්‍යයට අහිතකර තාක්ෂණික ක්‍රමවේද බව. පරිසරයට අහිතකර සෞඛ්‍යයට අහිතකර තාක්ෂණික ක්‍රමවේද භාවිතය අඩු කිරීම. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒකක නිෂ්පාදනයක පිරිවැය අඩු කිරීම තුළ කොස්ට් කියන්නේ අඩු කිරීම තුළින් ලාභය වැඩි දියුණු කරගන්නවා. කෘෂිකර්මය මත පදනම් වූ පෞද්ගලික අංශයේ ආයෝජන සහ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ කෘෂි කර්මාන්තය මත පදනම් වෙලා ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්වෙස්ට්මන්ට් සහ ඔන්ටර්ප්‍රිනර්ෂිප්. ඔන්ටර්ප්‍රිනර්ෂිප් ඒක අපි වැඩි කරන්න ඕනේ. දායකත්වය පෞද්ගලික අංශය දක්වන දායකත්වය. දැන් ඒක විදිහට ගන්න පුළුවන් පරිසර කළමනාකරණය. ඒ කියන්නේ කෘෂි කර්මාන්තයත් එක්ක පරිසරයේ කිලිම ඩිරෙක්ට්ම ඉන්වෝල්ව් වෙනවා. එතකොට පරිසර කළමනාකරණය සඳහා
කළමනාකරණයට නීති සහ රෙගුලාසි ඒ කියන්නේ rules and regulation පැනවීම සහ යටිතල පහසුකම් ලබා දීම. යටිතල පහසුකම් ලබා දීම. මේවා තමයි ජාතික කෘෂි කාර්මික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු. ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශන වලට උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් එකක් තිරසාර කෘෂි කර්මාන්තය ආශ්‍රිත ප්‍රතිපත්තිය ගන්න පුළුවන්. ඊට පස්සේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය ගන්න පුළුවන්. ඊට පස්සේ පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය, පලිබෝධ නාශක පිළිබඳ ප්‍රතිපත්තිය, වාරි සහ ජල කළමනාකරණ, අනිත් එක පසු අස්වනු හානි, මේ වගේ ප්‍රධාන ප්‍රතිපත්ති උදාහරණ විදිහට අපිට ගන්න බලමු. කෘෂි කාර්මික අනපනක් කියන්නේ මොනවද කියලා. කෘෂි කාර්මික අනපනක්. ඒ කියන්නේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල මේක මේ කොටස් වශයෙන් කඩන්නේ මතක තියාගෙන ඉන්න පහසුවට රාජ්‍ය පාලකයන් මගින් විවිධ කාලවල නියම කරන ලද නියෝග තමයි අනපනත් කියලා හඳුන්වන්නේ. දැන් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල කියපුවාම අපිට ගන්න පුළුවන් එකක් භූමියට අදාළව, ඊට පස්සේ ජලයට අදාළව, භෝග වලට අදාළව, ඊට පස්සේ ගොවියාගේ ක්‍රියාකාරකම් වලට අදාළව. කෘෂිකාර්මික අනපනතක් කියන්නේ එතකොට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල රාජ්‍ය පාලකයන් මගින් විවිධ කාලවල නියම කරන ලද නියෝග තමයි අනපනත් කියන්නේ. ඒවා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල කියපුවම භූමිය වෙන්න පුළුවන්, ජල වෙන්න පුළුවන්, භෝග වෙන්න පුළුවන්, ගොවියාගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒවා උදාහරණ වශයෙන් 1889 අංක 23 දරන වාරි මාර්ග පනත ඊට පස්සේ ආයෙ තියෙන 1968 අංක 48 දරන වාරි මාර්ග සංශෝධන පනත ඊට පස්සේ 1958 අංක 1 දරන මොකද්ද කුඹුරු පනත මේ වගේ විවිධ කාලවල කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ එවකට ඉන්න රාජ්‍ය පාලකයන්ගෙන් සිදු කරන ලද නියෝග තමයි කෘෂිකාර්මික ආනපනත් විදිහට අපි හඳුන්වන්නේ. අපි ඊළඟට බලමු කෘෂි සංවර්ධනයට වැදගත් වන විවිධ ආයතන කියන මාතෘකාව. එතකොට මේ කෘෂිකාර්මික සංවර්ධනයට වැදගත් වෙන විවිධ ආයතන කියලා ගත්තී අපි කොටස් තුනකට බෙදනවා. රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සමාගම්, රාජ්‍ය නොවන නැත්නම් NGO කියලා කියනවා. ඊට අමතරව
ගොවි සංවිධාන ඊට පස්සේ ගන්න පුළුවන් මූල්‍ය ආයතන. එතකොට රාජ්‍ය අංශය විදිහට ගන්න පුළුවන්. අපි මේ කොටස් විදිහට ගන්නවා. එකක් තමයි කෘෂි පර්යේෂණ, ඇග්‍රිකල්චරල් රිසර්ච් වලට ගන්නවා. ඊට පස්සේ යෙදවුම් ආශ්‍රිත, අලෙවිය, පසුඅස්වනු මේ වගේ රාජ්‍ය ආයතන මේවට සම්බන්ධ වෙනවා. හරිද? පෞද්ගලික අංශෙත් ගත්තාම යෙදවුම්, අලෙවිකරණ, කෘෂි උපකරණ වගේ ඒවාට එනවා. රාජ්‍ය නොවන යටතේ එනවා කෘෂි උපදේශන සහ වෙනත් කටයුතු වලට එනවා. ඊට පස්සේ ගොවි සංවිධාන මූල්‍ය ආයතන යටතේ බැංකු වගේ සම්බන්ධ. ඊට පස්සේ විශේෂ කරුණු විදිහට දැන් අපි දන්නවා එක එක රිසර්ච් සම්බන්ධව ගත්තී එක එක භෝගයට අදාළ කෘෂි පර්යේෂණ ආයතන තියෙනවා. එක එක ප්‍රදේශ. මේක ඔයාලගේ දැන ගැනීම පිණිස මේකට මම එකතු කරනවා. මොනවාද? උද්‍යාන භෝග සඳහා ගන්නවලුව. මම මේ ප්‍රධාන ටික විතරයි මේක දාන්නේ. ගන්නවලුව හොරණ ඒ වගේ ගන්න පුළුවන්. ශේෂ්ත්‍ර භෝග වලට මොනවාද? ශේෂ්ත්‍ර භෝග මහයි උපල්ලන උපල්ලන ඊට පස්සේ තේ තලව කැලේ බී වගාව ගත්තොත් බතලේ ගොඩ ලබුදුව බෝගුවල අම්බලන්තොට අම්බලන්තොට කියන්නේ කෙටි කරලා කියනවා AD කියලා. ඒ කියන්නේ බී ප්‍රභේද වල දන්නවනේ. බතලේ ගොඩ කියන්නේ BG. එතකොට බෝගුවල එහෙම අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් අපි එතකොට මෙතනදී කතා කරේ කෘෂි සංවර්ධනය සඳහා වැදගත් වන විවිධ ආයතන දෙක ගත්තාම ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන ආයතන, ගොවි සංවිධාන මූල්‍ය ආයතන වශයෙන් කොටස් වලට බෙදුවා. රාජ්‍ය ආයතන අපි කොටස් වලට බෙදුවා. කෘෂි පර්යේෂණ, යෙදවුම්, අලෙවි සහ පසු අස්වනු විදියට තවත් කොටස් වලට බෙදෙනවා. පෞද්ගලික අංශ යෙදවුම් සහ අලෙවි කරන කෘෂි කාර්මික වශයෙන් ගන්න පුළුවන්. රාජ්‍ය නොවන සංවිධාන නැත්නම් NGO හරහා කෘෂි උපදේශන සේවා, ව්‍යාපෘති සේවා වගේ ගන්න පුළුවන්. මූල්‍ය ආයතන යටතේ බැංකු සේවාව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා විවිධ භෝග සඳහා පර්යේෂණ ආයතන කොහෙද තියෙන්නේ කියලා. උද්‍යාන භෝග, ගන්නෝරුව, හොරණ වගේ ශ්‍රේෂ්ඨ භෝග මහලුප්පල්ලම, මේ තලව කැලේ, දී, බතලේගොඩ, අම්බලන්තර, ලබුදුව, බෝගුවල, ඊට අමතරව පොල් ලුණුවිල, එතකොට ඊට අමතරව ගන්න පුළුවන් අපනයන භෝග මාතලේ, ඊට අමතරව රබර් අගලවත්ත ඒ වගේ අපිට එතකොට කතා කරන්න පුළුවන් විවිධ පර්යේෂණ ආයතන භෝග වලට සම්බන්ධ. මෙතනින් අපි එතකොට ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය සම්බන්ධ පළවෙනි පාඩම අවසන් කරනවා. මේ අවසන් කිරීම කරාට මේ ප්‍රධාන පාඩමට ඒ කියන්නේ අපි දැන් පළවෙනි පාඩම අවසන් කරන ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය කියන එක මේකට අමතරව අපි කතා කරපු දේවල් වලට සුවිශේෂී අප්ඩේටඩ් ඒ කියන්නේ නූතනම කරුණු අන්තර්ගත නිබන්ධනයක් තියෙනවා. ඒ නිබන්ධනය ලබා ගැනීම සඳහා සහ ඔන්ලයින් පන්තියට සහභාගී වීම සඳහා පහලින් අපි මේ දාන WhatsApp අංකය, ඒ WhatsApp අංකය හරහා WhatsApp ගෲප් එකට නැත්නම් සමූහයට එකතු වෙන්න. ඒකෙදි ඔන්ලයින් ක්ලාස් එක හරහා අපි ඊට වඩා අපි මේක මේ සාකච්ඡා කරනවා. මොකද මේ කෙටි කාලයක් ඇතුළත මේක කරන්නේ. ඒක සමහර ගොඩක් වෙලාවට ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව ඉතාම ප්‍රමිතිගත නිබන්ධනයක් අපි ලබා දෙනවා. ඒ නිබන්ධනය ලබා ගන්නේ කොහොමද සහ ඊට අමතරව විශාල පරාසයක් ඔස්සේ කතා කිරීමට
ඒ WhatsApp සමූහය හා එකතු වන්න. අපි දෙවෙනි පාඩම ඊළඟ එපිසෝඩ් එකේදී පටන් ගන්නවා. අපි එහෙනම් දෙවෙනි පාඩමේදී හම්බ වෙමු.